සමීර අයියේ මදු කොහොමද ඉතින්? කියන්න තරම් හොඳක් නෑ ඉතින්. මම ඒ කොල්ලට රැවටුණා. ඊට පස්සේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. මම ආගෙන ගොඩක් කෙව්වා. ඊට පස්සේ තමයි ආරංචි උනේ ඔයා මේ පන්සලට එනවා කියලා. ඉතින් මං ඔයාව හම්බෙන්නමයි ආවේ. සමීර අයියේ මං දෙයක් අහන්නද? අපිට බැරිද ආයෙත් අලුතින් පටන් ගන්න? ඔය මා ඉන්නේ පාරවල් දෙකක. ඔය නොහිටින්න මට මගේ පාර හම්බෙන්නේ නැහැ. ඔය අතෑරියේ මාව විතරයි. ඒත් මම ඉගෙන ගත්තා හැමදේම අතාරින්න. මේ මාසේ 28 වෙනිදා පැවිදි පින්කම. මාත් එදාට මහාන වෙනවා. ඔයත් කැමති නම් එදාට ඇවිල්ලා සහභාගී වෙන්න. ඉතින් මං ගිහින් එන්න. පරිස්සමින් එන්න. තෙරුවන් සරණයි.